කොහොමද හැමෝටම ඉතින් තම්බේල් එකේ තිබුණා වගේ ඔයාටත් පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් හරි වෙනත් භාෂාවකින් හරි තියෙන ඕනම් PDF එකක් සිංහල භාෂාවට ගන්න. ඉතින් මේ වැඩේ කරගන්න තාම ඔයාට හරි ක්‍රමයක් හම්බ වෙලා නැති නිසා ඔයා මේ වීඩියෝ එක බලනවා කියලා මම හිතනවා. ඉතින් ඔයාට පුළුවන් කිසිම ලෝඩ් කරන්නේ නැතිව වෙබ්සයිට් වලට ගෙවන්නේ නැතිව නොමිලේම මේ වැඩේ කරගන්න. ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බැලුවට පස්සේ පොඩි වෙලාවකින් විනාඩි 5ක් වගේ ඇතුළත කාලය තුළ ඕනම ලැන්ග්වේජ් එකකින් තියෙන PDF එකක් සිංහල භාෂාවට පරිවර්තනය කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා මේ වීඩියෝ එක අවසාන වෙනතුරු බලන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි මං ගාව තියෙන ඉතින් Apple device එක මම මේක Chrome browser එක open කරගන්නවා. මෙන්න මෙතන search bar එක අපි ඊට පස්සේ search කරගන්නවා PDF translate සිංහල කියලා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ website ගොඩක් එනවා. අපි එතනින් උඩින්ම පෙන්නන්නේ මේ online document translate කියන website එක. අපි මේ website එකට යන්න ඕන. ඒක උඩ එකපාරක් click කරාට පස්සේ මෙන්න මේ වගේ website එකක් ඇතුළට එනවා. ඊට පස්සේ ඔයාට පරිවර්තනය කරගන්න ඕන PDF එක මෙන්න මෙතනින් upload කරගන්න ඕන. ඉතින් මම මේ පරිවර්තනය කරන්න යන මෙන්න මේ PDF එක මෙන්න මේ ඉංග්‍රීසියෙන් තියෙන PDF එක සිංහලට පරිවර්තනය කරගන්න ඕන. ඉතින් මම මේක උඩ එකපාරක් click කරනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම auto පොඩ්ඩක් පල්ලෙහාට ගියාට පස්සේ අපිට PDF එකේ තියෙන ලැන්ග්වේජ් එකයි අපිට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන ලැන්ග්වේජ් එක මෙතන පෙන්නනවා. ඉතින් මට දැන් මෙතන සිංහලට හරවා ගන්න ඕන නිසා සිංහල එහෙම තියා තියෙනවා. මොකද මම කලින් PDF ට්‍රාන්ස්ලේට් කරපු නිසා මෙන්න මෙතන ලැන්ග්වේජ් ගොඩක් තියෙනවා. ඉතින් මේ ලැන්ග්වේජ් වලට අපිට ඕන ලැන්ග්වේජ් එකකට ඉතින් මේ PDF එක හරවා ගන්න පුළුවන්. පොඩි වෙලාවක් යනවා. ඉතින් මේක ලෝඩ් වෙනවා. ලෝඩ් වෙනකම් පොඩ්ඩක් වෙලා ඉන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන translate කියලා දැන් අපි ටච් කරන්න ඕන පොඩි වෙලාවක් ඉන්න ඕන. මොකද මේ PDF එක හරි ඊට පස්සේ මෙන්න මේ translate කියලා තියෙන තැන තැඹිලි පාට වෙනවා. අපි ඒක උඩ එකපාරක් මෙන්න මේ විදිහට ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ උඩින් මෙන්න මේ විදිහට load වෙලා අපිට මේ වැඩේ කරන්න පොඩ්ඩක් ඉවසා ගන්න වෙනවා. මොකද මේක online translate කරන නිසා මේක ඉතින් PDF විතරක් නෙවෙයි අපිට ඕන දෙයක් හරවා ගන්න පුළුවන්. PDF එකක් Word එකකට හරවා ගන්න පුළුවන්. හරි අපේ වැඩේ ඉවරයි දැන්. මෙතන අපි දුන්න ෆයිල් එක සිංහලට පරිවර්තනය වෙලා තියෙන අපි දැන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ එකක් ආවට පස්සේ ඒක උඩ එකපාරක් ඔන්නෝදී ක්ලික් කරලා පොඩි වෙලාවක් ගියාට පස්සේ අපිට PDF එක ඩවුන්ලෝඩ් දෙනවා. ඒක දෙකම පොඩ්ඩක් ඉවසලා ඉන්න ඕන. මොකද මේක online translate එකක් නිසා. හරි දැන් අපේ PDF එක ඩවුන්ලෝඩ් වෙනවා. PDF එක translate වෙලා ඉවරයි. ඊට පස්සේ අපි PDF එක වෙනම save කියලා එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඒකට එකපාරක් වෙන විදිහට ක්ලික් කරමු. ඊට පස්සේ අපි මේක ෆයිල් එකට save කරගමු. හරි දැන් මගේ PDF එක translate වෙලා ඉවරයි. මම මේක දැන් open කරගන්නවා. බලමු අපි කොහොමද translate වෙලා තියෙන්නේ කියලා. හරි මේ තියෙන්නේ සම්පූර්ණ ඔක්කොම ටික මේකෙන් translate වෙලා. දැන් අපිට මේ PDF එක බලන්න පුළුවන්. මේක එකේ ඉංග්‍රීසි අකුරක්වත් නැහැ. ඔක්කොම translate වෙලා තියෙන සිංහලට. ඉතින් පැහැදිලිව තියෙනවා. කියව ගන්න ලේසි. ඉතින් මේක අර Google Translate භාවිතා කරලා කරගන්නවට වඩා PDF එකක් මේ විදිහට translate කරගන්න එක ලේසි. සමහර වෙබ්සයිට් තියෙනවා ඒවට ගෙවන්න ඕන. ඉතින් ගෙවලා කරගන්න වඩා මේකෙන් ඉතින් අර නිකන් අටක් කරගන්න එක නේ. ඒ හින්දා මේ වැඩේ කරලා බලන්න. මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න යාළුවොත් ඉන්නවනේ යවන්න. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අනිවාර්යෙන් ෂෙයා කරලා subscribe කරන්න. තව වැඩ තියෙනවා මේ වෙබ්සයිට් එකේ. අපි ඒවත් ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්.